වර්ණ බෝතල් පත්තර එකතු කරනවා. ඒව අරගෙන දැන් යනවා මේ සල්ලි ගන්න යන්නේ සල්ලි. වර්ණ බෝතල් පත්තර ටික එකතු කරගෙන ගිහිල්ලා සල්ලි ගන්න. මෙතන තමයි ඔය කියන කඩේ අපේ සුපර් මාකට් එක නැත්තම් මෝල් එක තියෙනවා. එතන ලිටිල් කියලා මෝල් එකක් තියෙනවා. මේ තියෙන එක ඒ මෝල් එකට තමයි අපි අර බෝතල් ටික දෙන්න යන්නේ. ඒක හදලා තියෙනවා ප්‍රතිශක්තිය කරන මැෂින් එක. ඉතින් මේකේ අපි පාවිච්චි කරපු වර්ණ බෝතල් ඒ මැෂින් එකට දාන්න පුළුවන්. මේ මැෂින් එකේ මේ තියෙන්නේ ඒ දාලා ඒක ප්‍රතිශක්ති කරන ක්‍රියාවලියට යවන තැන තමයි මෙතන මේ තියෙන්නේ. පාර්සල් හදලා යවන්න ලෑස්ති කරන එක. ඒක තමයි මැෂින් එක තියෙන්නේ. බලමුකෝ රිහිල් ඉවරලා කොහොමද දාන්නේ කියලා. මෙතන මේ තියෙන්නේ ප්‍රතිශක්තිය කරන ප්‍රතිචක්‍රීය කරන මේ කන්ටේනර් එක තමයි. මෙතනින් තමයි මේ අපේ සහෝදරයා අයියත් ඇවිල්ලා ඉන්නේ බෝතල් ටිකක් අරගෙන දාන්න. මෙහි ඉතින් බෝතලයක් මැෂින් එකට දානවා කියන එක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි. මොකද හේතුව මේ හැමෝම ඇවිල්ලා මෙහි මේ බෝතල් සල්ලි කොච්චර තිබ්බත් ඒ කට්ටිය සෝන තරම් වාහන වලින් තමයි. ඉතින් අපි තමයි පයින් යන්නේ. අපි තමයි ලැජ්ජ වෙන්න ඕන. පයින් අර බෝතල් ටික අරන් ඉන්නේ. මෙයාලා හොඳ මේ වගේ මේ වොක්ස්වැගන් කාර් වලින් ඇවිල්ලා තමයි දාලා යන්නේ. ඉතින් මේ කාර් වලින් ඇවිල්ලා තමයි. ඉතින් මොකද මෙයාලා පරිසරය ගැන සෑහෙන හිතනවා. පරිසරයේ තියෙන ආරක්ෂාව ගැන කියන පරිසරය ජරා වෙන එක වළක්වන්න හැමෝම වගේ මේවා කරන්නේ. ඉතින් ඒකින්ද මෙයාලා පොළ කැලලක්වත් නැහැ. පේනවනේ දැන් මේ තියෙන පිරිසුදුකම කොච්චර පිරිසුදුද කියලා. මේ පොළව ගත්තම එහෙම පිළිවෙලයි පිරිසුදු. ඉතින් ඒකින්ද එයාලා අර බෝතල් අරන් තැන් වල දාන එකතු කරලා ඉවරලා ගෙදර එකතු කරගෙන සාමාන්‍යයෙන් ටිකක් එකතු වුණාට පස්සේ අරන් ඇවිල්ලා මේ විදියට මේ මැෂින් එකට දානවා. දැන් ඔන්න මේක අපි දාන්න යන්නේ. මේක දාති මෙතන තියෙනවා මේ ඉංග්‍රීසි කියලා එකක් තියෙනවා. රොමේනියන් භාෂාව තියෙනවා. ඉතින් අපි මේක ඉංග්‍රීසි තෝරනවා එහෙම. ඉංග්‍රීසි තේරුවට පස්සේ තියෙනවා. ඉංග්‍රීසි තෝරගත්තා ඊට පස්සේ ඉතින් මෙතන මේ සිදුරට බෝතලේ දාන්න ඕන. ඕනෝ දැම්මා කියලා. එතකොට මෙතනින් මේ අපිට සල්ලි වැටෙනවා. මේ බෝතලේ දානකොට සල්ලි වැටෙනවා. මේ එක බෝතලයකට වාණි 50ක් හම්බ වෙනවා. හරි මේ දාන බෝතලයක සල්ලි වෙනවා. ඊට පස්සේදී බෝතල් ටික දාලා ඉවර වෙච්චාම මෙතන තියෙනවා මේ පේ අවුට් කියලා. මෙන්න මේ පේ අවුට් එක ලැබුවට පස්සේදී ඔව් දැන් දාන්න ඒ කියන්නේ බෝතලේ ලේබල් එකක් නැහැ. මේ බෝතලේ ඒක හින්දා ඒක ගත්තේ නැහැ. ඒක දාන්න බෑ. ඊට පස්සේදී දාන්න බෑ. මේ ඉදිරි බෝතලේ ප්‍රොජෙක්ට් කරා මේක දාන්න බෑ. මේකේ නෑ ලේබල් එක. මෙන්න මේ ලේබල් එක තියෙන බෝතල් විතරයි දාන්න පුළුවන්. මේ මාක් එක තියෙනවා. මේ මාක් එක තියෙන බෝතල් විතරයි දාන්න පුළුවන්. මේකේ මාක් එක නෑ. හරිද? ඒක තියෙනවා. ඉදිරි බෝතලේ දාපුවම සමහර බෝතල් ගන්න නැහැ. ඒ කියන්නේ මේ දැන් අපිට 9ක් ඇවිල්ලා තියෙනවා. ගහන්න එපා. බෝතලේ රිජෙක්ට් කරනවා. දානවා.
ඇතුළට යනවා බෝතලේ. ඒ යනකොට මෙතන ඉතින් සල්ලි තමයි මේ වැටෙන්නේ. මේ බෝතල් ටික හොම හිස් බෝතල් දාන්න තියෙන මේක ඉතින් රස්සාවක දිරත් කරන මිනිස්සු ඉන්නවා මේ රටවල. කෙනෙකුට ඔයගොල්ලෝ දෙන බෝතල් අරන් ඇවිල්ලා මොන සල්ලි දාලා මේ බෝතල් දාලා සල්ලි ගන්නවා. මේක ඒ රිසිප්ට් එක අපිට දෙන්න පුළුවන් කඩේට. මේ කුප්සිටියට දෙන්න පුළුවන්. ඒකට දුන්නම එයාලා අපිට බඩු ඕනනම් බඩු දෙනවා නැත්නම් කෑෂ් ඉල්ල ගන්නත් පුළුවන්. මේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් තියෙන මෙතන තියෙනවා ඒක දාන්න ඕන විදිය තියෙනවා මේ බෝතල් දාන්න බෑ. එහෙනම් දැන් අපි මේ වෙලාවේ අපිට ඒ 19ක වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. හරිනේ ඉවරයි නේද? දැන් ඔන්න අපි බෝතල් දාලා ඉවරයි. අපේ බෝතල් ටික ඉවර වෙලා තියෙන්නේ. ඒ 19ක් අපිට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඊට පස්සේදී හරිනේ. දැන් මෙන්න මෙතනින් මේ පේ බටන් එකට ටච් කරනවා. ටච් කරපුවාම මෙතනින් අපිට රිසිට් එක ආවා. මෙන්න මේ රිසිට් එකේ ගහලා තියෙනවා මෙතන මේ පේනවද? අර මුදල් වටිනාකම. දැන් 19ක්. ඒ කියන්නේ මේ 19ක් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේ 19 අරන් ගිහිල්ලා මේ කඩේට දීලා බඩු ගන්න ගිහින්. ඒක තමයි අපේ ඔන්න මේකේ තියෙන මේ මෙන්න මේ සුපර් මාකට් එකට දැන් ගියපුවම මේ මෝල් එකෙන් අපිට ඕන තරම් මේකට මේ ප්‍රමාණයට බඩු ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි. බයි. එතනින් අපි දැන් ගත්ත තොණ්ඩුව දීලා බඩුත් අරගෙන අපි දැන් යනවා. බඩු අරගෙන අරකට දාලා සල්ලිත් මේව කරලා මේ තියන්නේ. ඒකදී යනවා. ඔන්නෝමයි මෙහෙ ඉතින් කුණු සල්ලි කර ඔය විදියට තමයි. ඔයාලත් මේ රටවල වලට ආවොත් අර මැෂින් එකේ සල්ලි දාන්න ඔය බෝතල් නැත්නම් බෝතල් විතරයි දාන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතල් විදුලි බෝතල් විතර. ඒ ටික දාන්න මේ දැන් මැෂින් එක ඔපරේට් කරන විදියට දාන්න හරිම ලේසි. පළවෙනි දවසේ විතරයි පොතක්. සමහර වෙන ඊට පස්සේ අවුලක් නෑ. පිටකෙදී ගහගෙන තමයි වගේ කරගත්තේ. දැන් එන කට්ටියට අහන්න දෙයක් නෑ. වීඩියෝ එක බලුවා. බෝතල් ටික ගෙනාව අරන් යන්න තියෙනවා. එච්චරයි. එහෙනම් හම්බෙමු. බයි.